නියමයිනේ. ඒත් කොහොමද ඒක කළේ? සමාධිය. සමාධි? ඒක නියමයිනේ. ඒත් කවුද සමාධි කියලා කියන්නේ? ඒක තමයි ඔයාගේ පුහුණුවේ ඊළඟ මට්ටම. හැම ගුරුවරයෙක්ම තමන්ගේ සමාධි මාර්ගය හොයාගන්න ඕනේ කොහොම හරි. සමහරු අවුරුදු 50ක් විතර ගල් ගුහාවක් ඇතුලේ භාවනා කරනවා. මෙන්න මේ විදිහට. ඒ මදිවට කෑමයි වතුරයි පොඩ්ඩක්වත් නැතුව. සමහරු ඒක දුක් වේදනා විඳින්මින් ලබා ගන්නවා. හරියට මං වගේ. ඔයාව මකර රණශූරයා විදිහට තෝරාගත්ත දවස තමයි මගේ ජීවිතේ පාම කරපු දවස. අනිත් හැම දවසටම වඩා ඒක තමයි නරකම වැඩියෙන්ම දුක හිතුණු හිත වේදනා විඳපු පිළිකුල්ම මොහොත. ඔය ඇති. මට ජීවිතේටම ලැබුණ. ඒත් මන් තේරුම් ගත්තා මේක ඔයාගේ වැරද්දක් නෙවෙයි ඇත්තටම මගේ වැරද්දක් කියලා. මට සමාධි සුවය ලැබිලා විශ්වයේ ගලා යාම තේරුම් ගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ මට අඩු ඒක විතරයි. මගේ අභ්‍යන්තරයේත් එක දේවල් තියෙනවා. මට දැන් ඕනේ ඒවා ටික පිළිවෙලකට හදාගන්න එක විතර. සමාධි සුවය. මම ඒකත් කරන්න. කොහොමද ඔය කෝට්ට උඩට වෙලා ඉන්නේ? සමාධිය කියන්නේ ඔහොම ඉන්න එකටද? කොල්ලකාරයෝ සංගීත ගම්මානට පැනලා. දරුණුයි. එයාලට කියන්න භයානක සංගීතයක් වාදනය කරන්න කියලා අපි වැඩේ පටන් ගන්නවා. බය වෙන්න එපා මාස්ටර්, මං ආපු ගමන් සමාධිය ගැන ඉගෙන ගන්න. මේ සැරේ කකා ඉන්න වෙලාවක් නැහැ. කෑම තමයි. අතරම කකා ඉන්න බැයිද? තියෙන ඔක්කොම යකඩ ටික ගන්නවලා. ඉක්මන් කරනවාලා. ඔක්කොම ගන්නවා. අයියෝ! අනේ අපෝ බේර ගන්න. ඔක්කොම ගන්නනේ. ඉක්මන් කරලා යන්න. ඔන්න පියාඹනවා. පොඩ්ඩේ වැටෙනවා. ඒක වෙන්නේ කොහොමද? සටන් පිපාසයකින් මම ඉන්නේ. අන් දැක්කද? පිපාසය. අල්ලගන්නවා. හරි යමු. ඊට ලොයිදිනවා. හරි මැන්ටිස්. ටයිගර්ස්, ඔයාගේ උදව්ව ඕනේ. Tigers, monkey, viper, mantis, bunny. Hah? Oh, වැරදි. බ්‍රේක් යන්න. මං අල්ලගන්නම්. හැමෝම හොඳින් නේද? අපි දිනුවා. ඔයා හොමින්. දත්ති ගහුල ගන්නවා.
පෝයා හොඳින්ද මොකද උනේ? මං හිතන්නේ මං දැක්කා මං දැන් යන්න ඕනේ. බොහෝම ස්තුතියි එන්ඩ මකර රණ සූරයාගේ නූඩල්ස් කඩේට එන්ඩ ඕනේ ආය එන්ඩ ඔයාලට මොනවද අඩු සෝස් තියෙනවද හොඳට බලන්න අඩුවක් තියෙනවනම් කියන්නේ නූඩ්ල්ස් නම් හරිම රසයි thank you මේ තමයි මකර රණ ශූරයාගේ කොස්ස එයා තමයි මේ බිම අත්තු ගෑවේ මයි පුතේ ඕකල්ලන්ට පපුතේ ඕක කිලුට වෙනවනේ මයි අම්මා එයා එක සරයක් මට උදව් කරා. හොඳයිනේ. ඔව් ඉන්නකො මං ඔප්පු කරලා පෙන්නන්න. කොහොමේ මකරරණ සූර්යා? එයා දැන් මෙහි වැඩ කරන්නේ එයාට හරියට වැඩ තියෙනවනේ ළමයෝ ගම බලා ගන්න තියෙනවා මුළු ගමම බලන් තිබ්බේ අන්න මකරරණ සූර්යා. අනේ මකර රණ ශූරයා අන්න මකර රණ ශූරයා අනේ ෂෝක් පැටියා. හරි. එනවා කියලා කියන්න එපයි මයි පුතේ තාත්තේ. අනේ ටෝෆු ටිකක් හදනවා මං කොල්ලට ටිකක් කතා කරමුද? මොකද මේ කියන්නේ යංකෝ ඇතුළට මගේ පුතාපු සන්තෝෂින්ද හැමෝටම නොමිලේ ටෝෆු දෙනවා ඔන්න බයි පස්සේ ගෙවන්න අනේ මගේ කොල්ල ඇවිල්ලා මාව බලන්ද ඔයා කිට්ටුලාට මයි පුතේ මට දැන් ඔයාව බදා ගන්නත් පුළුවන්නේ වෙන්න ඇති ටිකක් අඩු වෙලා. අනේ මගේ සතරන් කොල්ල කෙට්ටු වෙලා ඉන්න පුතේ මං සුප් ටිකක් හදන්න අනේ ඕනේ නැහැ තාත්තේ මට දැන් බඩගිනි නෑ. ගිනිනේ පුතේ ඔයාට මොන හරි ප්‍රශ්නයක්ද නෑ මං හොඳින් එහෙම ප්‍රශ්නයක් නෑ. ඒත් මං අද කොල්ලකාරයෝ අතින් පෙරදුනා. මොකක් හැබැයි ඒක මේ එච්චරටම දෙයක් නෙවෙයි. එහෙනම් එතනදී මං දෙයක් දැක්කා. ඒක ටිකක් අමුතු දෙයක්. මං දැක්ක මගේ අම්මවයි මාවයි මං පොඩි කාලේ. අම්මා ඔයා පොඩි කාලේ තාත්තේ මං කොහොමද මේක අහන්නේ? ඇත්තටම මං කොහෙන්ද ආවේ? මෙහෙමයි මයි පුතේ දැන් පාත්ත පටව හැදෙන්නේ පුතේ මේ බිත්තර වලින්නේ හැබැයි මයි පුතේ බිත්තර හැදෙන්නේ කොහොමද කියලා මගෙන් අහන්න දෙන්න තාත්තේ ඒක නෙමෙයි මං අහන්නේ. මං දන්නවා මගේ පුතා මොකක්ද මගෙන් අහන්න හදන්නේ කියලා හැබැයි ඉතින් මම මේක ඔයාට කියන්න හිටියේ ඒක මට කියන්න බැරි වුණා ඔව් ඉතින් ඔයාව මම කලේ පුතේ හදාගත්තා මං දන්නවා. දැනගත්තා කවුද ඔයාට කිව්වේ කවුරුත් කිව්වේ නෑ මං හිතුවා තාත්තේ. ඔයා දැනගත්තා නම් අයි ඔයා මට එක කලින් කිව්වේ නැත්තේ ඇයි ඔයා මොකවත් කිව්වේ නැත්තේ? කොහොමද මං මෙහාට ආවේ තාත්තේ? ඇත්තටම මං කොහෙන්ද ආවේ? ඇත්ත වශයෙන්ම එයා හිටියේ මෙන්න මේක. එදා බොහොම ලස්සන දවසක් මං උදේ නැගිටලා නූඩල්ස් හදන්න හැදුවා.